අද මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුණා මගේ හොස්පිටල් බෑග් එක මම හදාගත්තේ කොහොමද කියලා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාටත් වැදගත් වෙයි කියලා. මාස 7 සම්පූර්ණ වුණාට පස්සේ වගේ හොස්පිටල් එකෙන් ඔයගොල්ලන්ටත් හම්බ වෙනවා චෙක්ලිස්ට් එකක්. ඉතින් ඒ බඩු ටික අපි ලෑස්ති කරලා තියාගන්න ඕනේ. හොස්පිටල් එකෙන් හොස්පිටල් එකට මේ චෙක්ලිස්ට් එක පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි මම දන්න තරමින් හොස්පිටල් එකෙන් බබාට ඕන කරන හැමදේම වගේ ගොල්ලෝ දෙනවා. ඒක නිසා ලොකුවට අමුතුවෙන් දේවල් අපිට ලෑස්ති කරගන්න ඕන වෙන්නේ නැහැ. මගේ මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා බොරගත්තේ ප්‍රයිවට් හොස්පිටල් එකක්. ඉතින් ඒකෙන් අපිට බබාගේ දේවල් විතරක් නෙමෙයි අම්මගේ දේවලුත් ඒගොල්ලෝ ගිෆ්ට් පැක් එකක් විදිහට අපිට දෙනවා. ඒ නිසා මට නම් ලොකුවට දේවල් ලෑස්ති කරගන්න ඕනුනේ නැහැ. හැබැයි හදිසි අවස්ථාවක් වුණොත් කියලා කෝකටත් මම දේවල් ටිකක් වැඩිපුර ලෑස්ති කරගත්තා. මේ තියෙන්නේ මම ඒ ලෑස්ති කරගත්ත දේවල් ටික. මුලින්ම මම ලෑස්ති කරගත්තේ බබාට ඕන නැප්කින්ස්. අවශ්‍ය වුණොත් කියලා හිතලා යාට පොඩි පනාවකුත් ගත්තා. මේ එයාගේ පැම්පස්. මේ තියෙන්නේ බබාට ඕන වෙට් ටිෂූස්. මේකේ මේ ඉස්සරහ තියෙන කැප් එක නම් මම ගත්තේ ඩයිසෝ එකෙන්. ඊළඟට මම ලෑස්ති කරගන්නේ බබාට ඕන බ්ලැන්කට්ස්. මේ එයාට පොඩි ටවල් එකක්. මේ එයාව ගෙදර එක්කන් එන දවසට ඇඳුමක් අඳින්න ඕන නිසා මම මේක විතරක් අරගෙන යනවා. ඒකත් මම ගත්තේ එයාගේ පහසුව ගැන ගොඩාක් හිතලා. මේ වෙට් ටිෂූස් මගේ පාවිච්චියට තමයි මම ගන්නෙ. මේ තියෙන්නේ බබාගේ ඩිලිවරි එකෙන් පස්සේ මට ඕන වෙන සැනිටරි අයිටම්ස්. මම මුලිනුත් කිව්වා වගේ මේ හැමදේම මට හොස්පිටල් එකෙන් හම්බ වෙනවා. හැබැයි කෝකටත් කියලා තමයි මම මේ වැඩිපුර ලෑස්ති කරගන්නේ. අවශ්‍ය වුණොත් කියලා හිතලා ගොමි බෑග්ස් දෙකකුත් මම දාගන්නවා. ඊළඟට මගේ ෆෝන් චාර්ජර් එක. ෂැම්පූ, කන්ඩිෂනර්, බොඩි වොෂ් මේවා නම් මට හොස්පිටල් එකෙන් කොහොමත් හම්බ වෙනවා. හැබැයි මට ඒවා හරි ගියේ නැත්තම් කියලා හිතලා කෝකටත් මම ගත්තා. ඊළඟට ටූත් බ්‍රෂ් එකයි ටූත් පේස්ට් එකයි. මේ බෑග් එකේ තියෙන්නේ මට ඕන වෙන බොඩි ක්‍රීම්, පොඩි මේකප් අයිටම්ස් ටිකකුයි, එතකොට හෙයා බෑන්ඩ්ස් ටිකකුයි. මේ දේවල් නම් මට හොස්පිටල් එකෙන් අනිවාර්යෙන් අරගෙන ඉන්න කියලා තිබුණා ටිකක් වැඩිපුර. මෙතන තියෙන්නේ මැටර්නිටි බ්‍රා, අන්ඩර්වෙයර්ස්. හොස්පිටල් එකෙන් මට ඇඳුම් හම්බ වෙනවා. හැබැයි මගේ පහසුව ගැන හිතලා මම පිජාමා 5ක් වගේ අමතරව දාගත්තා. මේ මම දැන් ගන්නෙ මගේ ටවල් එක. බබාගේ ඩිලිවරි එකෙන් පස්සේ බඩට දාන්න මෙන්න මේ වගේ බෙල්ට් එකකුත් ගත්තා. ඊට පස්සේ ස්ලිපර්ස් දෙක. මේ දාගන්නේ ටිෂූ බොක්ස් එක. බෑග් දෙක නම් මම හදාගෙන ඉවරයි. මේ ෆයිල් එකේ තමයි හොස්පිටල් එකෙන් මට දෙන හැම ඩොකියුමන්ට් එකක්ම මම දාලා තියාගන්නේ. ඉතින් මෙන්න මේකත් අනිවාර්යෙන්ම අපි අපේ හොස්පිටල් බෑග් එකත් එක්කම තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මම මගේ හොස්පිටල් බෑග් එක ලෑස්ති කරගත්තේ. එහෙනම් අදට ගිහින් එන්නම්.